පටසිරි ගජ මට ආව කට්ටිය මගේ ඇරුණා දෙයියනේ. මේකේ ඉන්නවලු මේ විල ඇතුලේ විශාල රාක්ෂයෙක්. Hello guys, good morning. ඔන්න ඉතින් වෙලාව උදේ 7යි. මම උදේ පාන්දරම නැගිටලා යන්න ලෑස්තිලා ඉන්නේ ලස්සන පැත්තකට. ඔයාලා මේ වෙද්දිත් දන්නවා මම දැන් ඉන්නේ එඩින්බරෝ වල. ඉතින් මම එතනනුත් අවශ්‍යතාවක උඩට තමයි අද යන්නේ. මම හිතනවා ලස්සන ජර්නි එකක් වෙයි කියලා. මම තනියම නිසා ඇත්තටම මම get your guide app එකකින් tour එකක් book කළා. දැන් ඉතින් මම මගේ meeting point එකට යන්න ඕනේ. ඉතින් ෂුට් විනාඩි 5-10ක් විතර ඇවිදගෙන යන්න ඕනේ. අපි start කරමු එහෙනම් journey එක. ඒකටම vlog එක බලන්න. See you soon. අන්න ඉතින් මම එළියට ඇවිල්ලා පයින් ඇවිදගෙන යනවා දැන් meeting point එකට. අද ලස්සන දවසක් ඊළඟ පායගෙන එනවා. ඉර පායනන්න මම අයව කැමති මට සීතල ඉන්න බෑ නැත්තම්. සන්කිස්. ඉර පායන එක නම් හරිම හොඳයි. මට නැත්තම් සීතලේ ඉන්න ගියාම එපා වෙනවා. විනාඩි 5ක් විතර ඇවිදින්න තියෙනවා. ඉක්මනට යමු. මම මගේ මීටින් පොයින්ට් එකට ආවා. බලමු මං හිතන්නේ මේක තමයි මම යන බස් එක. ගිහින් බලමු. ඔන්න ඉතින් බලන්නකෝ මම කොච්චර කලින් ආවත් මටත් කලින් අනිත් හැමෝම ඇවිල්ලා මට ඉතුරු වෙලා තිබ්බේ ලාස්ට් රෝ එකේ සීට් එකක්. ඒකෙත් හරියටම මැද වාඩි වෙලා මම නිකන් අහටත් නැහැ මෙහාටත් නැහැ වගේ තමයි ගියේ. මට විශ්ව ඇතුණා එදා නම්. ඔන්න ඉතින් ස්කොට්ලන්ඩ් හයිලන්ඩ්ස් වලට යද්දී මගදී අපිට හම්බ වෙනවා මෙන්න මේ ප්ලේස් එක. මේ බ්‍රිජ් එක ඔයාලට මතක් වෙන්න ඕනේ හරිනම්. හැරි පොටර් ෆිල්ම් එක බලපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දන්නවා මේ තමයි හැරි පොටර් ෆිල්ම් එකේ ෂූටින් කරපු ඒ බ්‍රිජ් එක. මේ තියෙන්නේ අපි නතර කරපු ෆස්ට් view point එක. ඇත්තටම මාරම ලස්සනයි මේ වටපිටාව. ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඔයාලට ලස්සන මියුසික් එකක් ඇහෙනවා ඇති. ස්කොටිෂ් මියුසික් එකක්. මාර ලස්සනයි. තමයි තියෙන්නේ ඉතින් එහෙනම් බලන්න ලස්සනට ගංගාවක් ගලනවා. ලස්සනට ගඟක් තියෙනවා, කඳු තියෙනවා. මෙතන ගොඩක් කැලෙන්ඩර් ලොකේෂන් වලට ගන්නවා කියලා අපේ ටුවර් ගයිඩ් කිව්වා. මාර ලස්සනයි මෙතන. අපි ඉතින් ඇවිදගෙන යනවා ලස්සන ලොකේෂන්ස් හම්බෙනවා. ඔහොම තමයි ඉතින්. ඉස්සරහට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. මේ තමයි ඉතින් මගේ ලන්ච් එක. දැන් කාසල් එකට යන ගමන් ඉන්නේ. මම ගත්ත ටිකට් එක කාසල් එකටයි ක්‍රූස් එකටයි දෙකටම. ඉස්සෙල්ලාම කාසල් එකට ගිහිල්ලා ඊට පස්සේ තමයි ක්‍රූස් එකට යන්නේ. ගිහින් බලමු කාසල් එකට. වව්! එතන නම් මාරම ලස්සනයි. මේ පේන කාසල් එකට තමයි අපි දැන් යන්න ඕනේ. අපි ඉක්මනට ගිහිල්ලා බලමු. මෙතන නම් මාරම ලස්සනයි. තනියම ආවම තියෙන ප්‍රශ්නේ තමයි ළමයි ෆොටෝ එකක්වත් ගන්න කෙනෙක් නැහැ ඉතින්. තනියම අරගෙන අපි දැන් කාසල් එක දිහාට මම දැන් කාසල් එක පැත්තට ඇවිදගෙන යන ගමන් ඉන්නේ. ක්‍රූස් එකට වෙලාවට ආවේ නැතුණා දාලා යනවා. ඉක්මනට යන්න ඕනේ ඒ නිසා. මට එන්නේ මෙන්න මෙතනින් පේන මේ කාසල් එකට තමයි යන්න ඕනේ අපි. ගිහින් බලමු. හරිම ලස්සනයි මේ වුණා. හරි. ඔන්න ඉතින් වීඩියෝස් විතරක් බලලා වැඩක් නැහැ නේ යන්නේ. ඒ නිසා මම චුට්ටක් එක්ස්ප්ලেইন කරන්නම් මේ ප්ලේස් එක. ඔයාලට මේ පේන්නේ අර්කහට් කාසල් එක. මෙතන තියෙන විශේෂත්වය තමයි අවුරුදු 500ක්ම මෙන්න මේ තැන තමයි
ස්කොටිෂ් ඉන්ඩිපෙන්ඩන්ස් බැටල් එකේ සෙන්ටර් එක වෙලා තියෙන්නේ. ඒ කියලා කියන්නේ ඉස්සර ස්කොට්ලන්ඩ් කියන්නේ යුනයිටඩ් කින්ග්ඩම් වලින් අපාර්ට් වෙච්ච වෙනම රාජධානියක්. අපි අර බ්‍රිටිෂ් කොලනි එකක් වෙලා හිටියේ අන්න ඒ වගේ තමයි. ඉතින් ඒ කාලේ පුරාවටම අවුරුදු 500ක් යනකම් මේ බැටල් එකේ සෙන්ටර් එක වෙලා තිබ්බ කාසල් එක තමයිලු රාජධානිය තමයි මේ ඔයාලට පේන්නේ. පටිසිරි ගජ මට ආව කට්ටිය මගේ ඇරිලා දෙයියනේ. මම මේ පැත්තට දුවගෙන ගිහලා ආවාය මගේ ඇරුණා. අපි දැන් ආවා ක්‍රූස් එකට බෝට් රයිඩ් එකක් යන්න ආවා අපි. තා ෂොට් එකකින් අපේ බෝට් එක එනවා. මන්ට නැගලා ඉඳ ගන්න ඕනේ. හරි අපි දැන් යනවා. හරි අපි දැන් ආවා ක්‍රූස් එක යන්න. දැන් මම බෝට් එකේ ඉන්නේ. තා ෂොට් එකේ යනවා. ඔයාලා දන්නවද ගයිස් මම මේ කොහෙද යන්නේ කියලා? මේ තමයි ලොක් නෙස් විල. එහෙමත් නැත්නම් ස්කොටිෂ් වලින් මෙයාලා ලොක් කියලා කියන හැමතිස්සෙම විල කියන ලේක් කියන තේරුමට. මේ තියෙන්නේ ස්කොට්ලන්ඩ් වල හයිලන්ඩ්ස් වල තියෙන ඉතාම විශාල ෆ්‍රෙෂ් වෝටර් ලේක් එකක්. මෙතන බලන්න දවසකට අවුරුද්දකට සෑහෙන ටුවරිස්ලා පිරිසක් එනවා. ඒකට හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි මේක ගොඩක් මෙතන ඩාර්ක් වෝටර් තියෙන්නේ. ඒ වගේම මෙතන ෆ්‍රෙෂ් වෝටර් තියෙන්නේ. මේ විල හරිම ලොකුයි. එතකොට වැදගත්ම දේ තමයි මෙහි කට්ටිය ස්කොට්ලන්ඩ් වල කට්ටිය විශ්වාස කරනවා මේ ලේක් එකේ මොන්ස්ටර් කෙනෙක් ඉන්නවා කියලා. ඒ කියන්නේ තාම ඉතින් කවුරුවත් දැකලා තියෙනවද කියන දන්නේ නැහැ. මයිත් එකක් වෙන්නේ නැති. මේකේ ඉන්නවලු මේ විල ඇතුලේ විශාල රාක්ෂයෙක්. ඉතින් එහෙම දෙයක් විශ්වාස කරනවා. ඒ දේවල් එක්කලා තමයි මේ විල ගොඩක් ප්‍රසිද්ධ. ඉතින් ඔහොම තමයි අපි ඉතින් වටේ ලස්සන බල මමත් ඉතින් ඉස්සරහට ගියා. ක්‍රූස් එකෙන් පස්සේ ඔන්න ඉතින් පොඩි shopping පාරක් දාලා මගේ ස්කොට්ලන්ඩ් වල second day එක අපි මෙන්න මේ විදිහට ඉවර කරමු. එහෙනම් next vlog එකකින් හම්බෙමු. Bye bye, see you soon.